අංගුලිමාල දැක්කා ඈතින් බුදුරජාණන් වහන්සේ වඩිනවා. ශ්‍රමණයන් වහන්සේ නමක් වඩිනවා දැක්. ඒ වෙලාවේ කඩුව අමෝරාගෙන බුදුරජාණන් වහන්සේ පසුපස පැන්නුවා. ඒ වෙලාවේ කෑ ගහලා කියනවා ශ්‍රමණේ ඔහොම නවතින්න කියලා. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ බොහෝම කාරුණික හිතකින් බුදුරජාණන් වහන්සේ වදාලා අංගුලිමාල මම නතර වෙලා ඉන්නේ ඔබ නවතින්න කියලා. ඒ වචන ටික බුදුමුවින් දේශනා කරනකොටම අංගුලිමාලට වැටහුණා. අර ඇඟිලි මාලේ ගලවලා වීසි කරා. කඩුව පහලට වීසි කරා. එහෙම දන ගහගෙන වැඳගෙන අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේ මහ වනාන්තරයට වැඩියේ මාව බේර ගන්නමයි. අනේ ස්වාමීනි මටත් මේ උතුම් ධර්ම අවබෝධය ලබා දෙන සේක්වා. මටත් මේ භයානක සසර දුකෙන් මිදෙන මාර්ගය දේශනා කරන සේක්වා. මේ අකුසල් කර කර යන සංසාර ගමනින් මාව මුදව ගන්න සේක්වා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරි අංගුලිමාල වැඳ වැටුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අංගුලිමාලව එක් කරගෙන ගියා. එදා එක් කරගෙන ගෙනහිල්ලා අංගුලිමාලව පැවිදි කෙරෙව්වා. සුළුසුළඟක් කෙවලා තියෙනවා පර්වත කූට සොලවාගෙන ගස් සැඹරීගෙන ගිහිලා තියෙනවා සුළුසුළඟ. නමුත් මේ සුළුසුළඟට භාග්‍යතුන් වහන්සේගේ සිවුරු කොනවත් සොලවන්නට බැරි වුණා. ඒ වෙලේ භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨානයක් කරලා තියෙනවා මා කස්සචි පුරෝදෝ හෝතු ති අදිඨාසි. මේ ආලවක කරන්නා වූ මේ ප්‍රහාණ වලින් කිසි කෙනෙකුට හිංසා පීඩාවක් නොවේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. අර කොච්චර හුලඟ ඇඹරීගෙන ආවත් කිසි කෙනෙකුට අනතුරක් කරන්නට බැරුව ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මහා ගල් වරුසාවක් කිව්වා. පර්වතවල ගල් ගැලවිලා එනවා. මහා ගල් වරුසාවක් කිව්වා. ඒ ගල් වරුසාවට කිසිම දෙයක් බුදුරජාණන් වහන්සේට කරන්න බැරි වුණා. ඊළඟට ආයුධ වරුසාවක් කිව්වා. දැන් අර බුදුරජාණන් වහන්සේ වජිරාසනයේ මත වැඩ ඉඳද්දි මාරයා එවපු විදිහටම මෙයා මේ කරන්නේ දැන්. මාරයා ඉස්සෙල්ලාම ඉවුවන්නේ සුලිසුලක. ඊට පස්සේ ඉවුවා ගල්වරු වැස්ස. ඊට පස්සේ ගල්වරුසාව ඉවුවා. ඊට පස්සේ ආයුධ වරුසාව ඉවුවා. ඒ ආයුධ වරුසාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දිව්‍ය මල් වෙලා වැටෙන්න ගත්තා. බලන්න අනුත්තර පුරුෂ ධම්ම සාරථී කියන්නේ කොහොම එකක්ද කියලා. ඊට පස්සේ ඔබ දැකලා තියෙනවනේ එරබුදු මල් රතු පාට එරබුදු මල් පැහැගෙන ගිනි අඟුරු වර්ෂාවක් එන්න ගත්ත ආකාශයෙන්. ඒ ගිනි අඟුරු වර්ෂාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දිව්‍ය මල් වෙලා වැටෙන්න ගත්තා. ඒකම බැරි වුණා. ඊට පස්සේ උණු වරුසාවක් කියුවා. ඒ කියන්නේ අලු වරුසාවක් කියනවා ගින්දර වගේ රත් වෙච්ච අලු. එනවා බුදුරජාණන් වහන්සේ ළඟ ඔක්කොම සතුන් කුඩු වෙලා වැටෙනවා. බලන්න අනුත්තර පුරුෂ ධම්ම සාරථි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට වැලි වරුසාවක් කියවනවා. ඒ වැලි වරුසාවත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පුංචි මල් වෙලා වැටෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට එවනවා මඩ වරුසාවක්. මඩ වරුසාවක් එවනකොට ඒකත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දිව්‍ය සුවඳ වෙලා වැටෙනවා. ඊට පස්සේ හිතුවන්නේ මේ ශ්‍රමණයාව අන්ධකාරයේ දැඩි කළා මෙතනින් අයින් කරනවා මරලා දානවා කියලා හිතුවා. හිතලා අන්ධකාරය කොහොමද දැන් එදා දවසත් අමාවක දවස කට්ට කරවල අන්ධකාර වලාකුළු වලින් පරිසරේ වැහුවා. තවත් කරවල වනාන්තරයකින් පරිසරේ වැහුවා. තවත් කරවල තද කරවලත් එකතු කළා. ඒකට කියනවා චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා. හඳක් නෑ වලාකුළු වලින් වැහිලා වනෙත් වැහිලා කරවල. ඒ කරවල ඒගෙන එනකොට බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට හිරු මඩල පෑගුවා වගේ අර කරවල නැතු යනවා. මේක මේ ලෝකේ බුදු කෙනෙකුට විතරක් කරන්න පුළුවන් වැඩක්. නැත්තම් මේ නවවිධ වරුසාව. ඒකට කියන්නේ නවවිධ වරුසාව කියලා. වරුසාව කරුණු 9කින් සුලිසුලඟින්, වැස්සෙන්, ගල් වලින්, ආයුධ වලින්, ගිනි අඟුරු වලින්, ගිනි අලු වලින්, වැලි වලින්,
මඩවලින් අන්ධකාරයෙන් කියන මේ කරුණ 9කින් ප්‍රහාරය එල්ල කිරීම. ඒකට කියන්නේ නවවිධ වරුසාව. මේක බුදුරජාන් වහන්සේ බෝධි මූලයේ වැඩ ඉන්නකොට මාරයත් නවවිධ වරුසාවකින් එව්වා. ඉජුකුළු මුදලට නැගලා භාග්‍යතුන් වහන්සේ සක්මන් කරන වෙලාවේ විශාල ගලක් භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුව ආරමුණු කරලා පෙරළුවා. ඉතින් ගල පහළට පෙරෙල්ලා ආවා. නමුත් මේ මහා ගල් පර්වතයේ මැද හදිස්සියේ පැන නැගුණ ගල් දෙකක් මේ පෙරළෙන ගල බාරගත්තා. ඒක භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යයක්ද? නෑ පින්නතුනි. භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මේ ගල් දෙක පැන නැංගේ මගේ 아무තු ආශ්චර්යයක් නිසා නෙමෙයි කියලා. දේවදත්තයන් ගල පෙරළන බව මහණෙනි මම දැනගෙන හිටියෙත් නෑ. ඒ ගල නවතින්න කියලා මම 이르දියක් දැක්කුවෙත් නෑ. භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි එහෙනම් ඒක දෙවියන්ගේ 이르දියක්ද කියලා. නෑ මහණෙනි. ඒක දෙවියන්ගේ 이르දියකුත් නෙමෙයි. එහෙනම් ස්වාමීනි මොන ධර්මතාවයේ යටතේද ඒ මහා ගල් පර්වතයෙන් ගල් දෙකක් නැගිටලා මේ ගල බාරගත්තේ කියලා ඇහුවා. පුදුම හිතන්න කාරණාවක් නේ. භාග්‍යතුන් වහන්සේ හරි සරල උත්තරයක් දෙනවා මහණෙනි මගේ ආරක්ෂාව මම කලින් හදලා තිබුණේ කියලා. ඒ කියන්නේ මෙතන ගල් දෙකක් හිටවලා තිබ්බද කලින්? නෑ පින්නතුනි. මගේ ආරක්ෂාව මම කලින් හදලා තිබුණ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ පාරමිතා පුරාගෙන ඉන්න සංසාර ගමනේ අනාදිමත් කාලයක් ප්‍රාණඝාතයෙන් වැළකීලා ජීවත් වුණේ. ආන් ඒක නිසා මගේ පණ නසන්න පණ ඇති පණ නැති කිසි දෙයකට පුළුවන් කමක් නැහැ. මගේ ආරක්ෂාව කලින් හදලා තිබ්බ කියලා කිව්වා. යමක මහා ප්‍රාතිහාර්ය අති සුවිශේෂී වූ ප්‍රාතිහාර්යය. මේ ප්‍රාතිහාර්යයේදී භාග්‍යතුන් වහන්සේ තේජෝ කසිනේටත් ආපෝ කසිනේටත් සමවදිනවා. සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේගේ නාභියෙන් ඉහළට විශාල ජල කඳක් පිට වෙනවා. නාභියෙන් පහළින් විශාල ගිනි කඳක් පිට වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ එක පැත්තෙන් ඉස්සරහින් ගිනි කඳක් පිට වෙනවා. අනිත් පැත්තෙන් ජල කඳක් පිට වෙනවා. දකුණු ඇලෙන් ගිනි කඳක් පිට වෙනකොට වම් ඇලෙන් ජල කඳක් පිට වෙනවා. වම් ඇලෙන් ගිනි කඳ පිටත් වෙනකොට දකුණු ඇලෙන් ජල කඳ පිට වෙනවා. ඉස්සරහා පැත්තෙන් ගිනි කඳ ජල කඳ පිට වෙනකොට අනිත් පැත්තෙන් ගිනි කඳක් පිට වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ ඇඟිලි 10යි ශ්‍රී පාදයේ ඇඟිලි 10යි. මේ ඇඟිලි 10න් ඇඟිලි 20ක් එතකොට. ඇඟිලි 20න් ඇඟිලි 10කින් ගින්දර පිට වෙනවා. ඇඟිලි 10කින් ජලය පිට වෙනවා. ඒ පිට වෙනකොට එක ඇඟිල්ලකින් ගින්දර පිට වෙනකොට අනිත් ඇඟිල්ලෙන් ජලය පිට වෙනවා. අනිකෙන් ගින්දර පිට වෙනවා අනිකෙන් ජලය පිට වෙනවා. එහෙමයි ඒ පිට වෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ එක ඇහැකින් ගින්දර පිට වෙනවා අනික් ඇහෙන් ජලය පිට වෙනවා. එක කන් සිදුරකින් ජලය පිට වෙනවා අනික් කන් සිදුරෙන් ගින්දර පිට වෙනවා. එක නාස්පුඩුවකින් ජලය පිට වෙනවා අනික් නාස්පුඩුවෙන් ගින්දර පිට වෙනවා. එක රෝම කූපයකින් ජලය පිට වෙනවා අනික් රෝම කූපයෙන් ගින්දර පිට වෙනවා. එක කෙස් ගහකින් ජලය පිට වෙනවා අනික් කෙස් ගහෙන් ගින්දර පිට වෙනවා. නමුත් සඳහන් කරනවා මේ ගිනි ධාරාවයි ජල ධාරාවයි කොයි තරම් ඉහළට ඇදිලා ගියත් කොතනදිවත් එකතු වෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට ඉහළට ඇදීගෙන යන ජලකඳ අකනිටා බඹලෝ වැටිලා ආපහු සක්වල මුව විටට ගමන් කරනවා කියලා සඳහන් කරනවා. නමුත් කොතනවත් එකට මුහු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ආන් ඒ තරම් අති සුවිශේෂී ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්යයක්.